ඔයාලට ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. දිනපතා හරි සතිපතා හරි අපි අනිවාර්යෙන්ම ගන්න දෙයක් නේ ඉතින් එළවලු කියන්නේ. මමත් ඉස්සර නම් සතිපතා තමයි එළවලු ගත්තේ. දැන් නම් ඉතින් මම සති දෙකකට සැරයක් වගේ තමයි එළවලු ගන්නෙ. මොකද ඉස්සර ලියෝට අවශ්‍ය කරන දේවල් මට අනිවාර්යෙන්ම සතිපතා ගන්න සිද්ධ වුණා. මොකද යාසයිනේ එළවලු කන්න. ඉතින් සතිපතා මම යාට අවශ්‍ය එළවලු විතරක් හරි මම මිලට ගත්තා. දැන් නම් ඉතින් අපි දෙන්න විතරයිනේ ඉන්නේ. මට ලියෝ මතක් වෙන වාර අනන්තයි. එළවලු කපලා ඉවර වෙනකන් එයා මගේ ළඟින් හෙල්ලෙන්නේ. දැන් ඉතින් ඒ හැම මතකයක්ම මට සුන්දර වගේම ගොඩාක් වේදනාබර මතකයක් විදිහට තමයි ඉතිරි වෙලා තියෙන්නේ. අපි දෙන්නට ඉතින් එළවලු සති දෙකකට සැරයක් ගෙනාවම හොඳටම ඇතිනේ. එළවලු ගිනි ගණන් කාලේ කිලෝ ගණන් ගෙනල්ලා ෆ්‍රිජ් එක පුරවන්න අවශ්‍යත් නැහැනේ. අවශ්‍ය එළවලු ටික සති දෙකකට ඇති ප්‍රමාණයට ගත්තාම ඒ ටික පිරිසිදු කරලා අසුර ගන්න විතරයි මට තියෙන්නේ. අසුර ගන්න විදිහ අනුව තමයි එළවලු වල කල් පැවැත්ම කොහොමද කියලා තීරණය වෙන්නේ. කිලෝ ගණන් ගෙනාවත් පොඩි ප්‍රමාණයක් ගෙනාවත් එළවලු නරක නොවි තියාගන්න විදිහ ගැන අපි දැනුවත් වෙලා ඉන්න එක ඇත්තටම වටිනවා කියලා තමයි මම හිතන්නේ. එළවලු ලාභකාරයට මමත් වැඩිපුර ගන්න අවස්ථා තියෙනවා. ඒවා හරියට අසුර ගන්න දන්නේ නැතිව නරක වෙලා ගිය අවස්ථාත් තිබිලා තියෙනවා. ඉතින් ටික ටික කාලයත් එක්ක මම ඉගෙනගත්ත දේවල් සහ මම සොයාගත්ත දේවල් වලින් අද වෙනකොට යම්තාක් දුරකට එළවලු නරක නොවි අසුර ගන්න විදිහ ගැන මගේම අත්දැකීමෙන් තේරුම් අරන් ඉන්නේ. ඉතින් මම එළවලු සෝදගන්නේ වගේම අසුරගන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් අරන් එන්න හිතුවේ. ගොඩාක් වෙලාවට මම එළවලු ගන්න යන්නේ උදේවරුේ. හැබැයි ඉතින් එහෙම බැරි වෙන වෙලාවලු තෝරන තරම් තියෙනවා. මොකද අපි වැඩ ඉවර කරලා ගන්න යනකොට ඉතින් දවල් වෙන හවස් වෙන වෙලා තියෙනවා. ඉතින් ගොඩාක් වෙලාවට උදේවරුේ මම එළවලු ගන්න යන්නේ. ඒ වෙලාවට අර තේරිලා නැති නැවුම් එළවලු අපිට තෝරලා ගන්න පුළුවන්. උදේවරුේ වගේ යද්දි මොකද එතකොටනේ අර එළවලු ගෙනල්ලා එවලෙම ලෑල්ලට දාලා විකුණන්නේ. ඉතින් නැවුම් එළවලු ඒ වගේ වෙලාවට ගන්න පුළුවන් කියලා තමයි මම හිතන්නේ. අනිත් කාරණාව තමයි උදේම එළවලු ගෙනහම මට එදාම එළවලු සුද්ධ කරලා අසුර ගන්න පුළුවන්. ඉතින් රෑ වෙලා වගේ එළවලු ගෙනහම මහන්සියයි රෑත් හින්දා මම සාමාන්‍යයෙන් ඉතින් රෑට එළවලු සුද්ධ කරලා තියන්නේ නැහැ. සමහර වෙලාවට මට වෙලාව තිබ්බොත් එළවලු සුද්ධ කරලා හැමම තෙත බේරෙන්න තියලා තියෙනවා. ඒකට මම ගොඩක් කැමති අර උදේම ගෙනල්ලා ඒ වෙලෙම සුද්ධ කරලා අසුර ගන්න. ඉතින් එදා දවසේ මේ වැඩේ ඉවරයිනේ. එතකොට පහුදාට ආපහු ඉතිරි නෑනේ. ඒ නිසා උදේම ගන්න ඒකත් එක හේතුවක්. කොළ ಜಾති වගේ අපි ගන්නවා නම් පලා වර්ග වගේම එතකොට ලීක්ස්, ලුණු කොළ, රාබු ඒ වගේ දේවල් උනත් ඒ වෙලෙම ගෙනල්ලා සුද්ධ කරලා තියාගන්න පුළුවන් නම් තමයි ගොඩක් හොඳ. මොකද ලීක්ස් ඒ වගේම ලුණු කොළ, රාබු වගේ දේවල් පහුවෙන්ද වෙනකොට ඇත්තටම කොළ කහ වෙනවා, ගොඩක් සවුත් වෙනවා. ඉතින් අපි ගන්න මිලට වටිනාකමක් නැතුව යනවා ඇත්තටම ඊට වඩා ගොඩාරියක් අයින් කරන්න උනහම. ඒ නිසා ඉතින් ගෙනල්ලා එවලෙම සුද්ධ කරගන්න පුළුවන් නම් තමයි ගොඩක් හොඳ. ඉතින් මම එළවලු ගෙනාවහම මම ඒවා මුලින්ම වට්ටිය හොඳට අසුරලා හොඳට සුද්ධ කරගන්න. ඉතින් කැරට් විතරක් නෙමෙයි මම රතු වල පවා පොතු අයින් කරගන්නවා. ඉතින් අයින් කරන්න තියෙන සවුත්තු කොළේ හැම දෙයක්ම අයින් කරගන්නවා. ඒ විතරක් නෙමෙයි මම ඔය මිරිස් වල, මාළු මිරිස් වල, බටු වල නැටි කපන්නේ. ඒවා නැටි කපලා තමයි මම අසුරගන්නේ. මොකද නැත්තම් ඉක්මනට මිරිස් වල වගේ නම් ඉක්මනටම සවුත්තු වෙන්න බලන්නේ නැට්ට ළඟින් තමයි ඉක්මනට මිරිස් කරලා සවුත්තු වෙවි එන්නේ. ඒ නිසා මම අනිවාර්යයෙන්ම නැට්ට මුලින්ම කපා ගන්නවා. එතකොට මට ලැබිලා තියෙන අත්දැකීම් එක වැඩි කාලයක් තියාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා මම නැට්ට අයින් කරගන්නවා. හොඳට සුද්ධ කරගත්ත එළවලු මම සෝදගන්න තමයි හදන්නේ. ඉතින් මගේ සිංක් එකට වතුර ටිකක් පුරවලා. ඉතින් වතුර ටිකක් කියන්නේ එළවලු හොඳට ගිල්ල ගන්න පුළුවන් ප්‍රමාණයටම පුරව ගන්නවා. ඒකට මම විනාගිරි මේස හැන්දයි ලුණු මේස හැන්දකුයි දාගන්නවා. ඉතින් ඔය දෙකම අවශ්‍ය නැහැ. දෙකෙන් එකක් වුණත් කමක් නැහැ. එළවලු වල තියෙන විස බීජ මොනවා හරි තියෙනවා නම් ඒවා කැපිලා යන්න තමයි ඉතින් ලුණු හරි විනාගිරි හරි අපි දාගන්නේ. ඉතින් හොඳට සෝද ගන්න තමයි අවශ්‍ය. ඉතින් මේක මම සාමාන්‍යයෙන් විනාඩි 5ක් විතර මේ ලුණු විනාගිරි දාපු වතුර එකේ ගිල්ලලා තියෙනවා. ඉතින් ඊට වඩා තියාගන්නේ නැහැ. මොකද කොළ జాතිය කියන්නේ ලුණු කොළ, ලීක්ස් වගේ දේවල් අර දිය බහිනවා වගේ වෙනවනේ. ඒ නිසා වැඩි ඉතින් ගිල්ලලා තියන්නේ නැහැ. පොඩි වෙලාවක් ගිල්ලලා තියලා හොඳට සෝදගෙන තෙත බේරෙන්න තියෙනවා.
එළවලු ගන්නවත් එක්කම මම පළතුරු මොනවා හරි ගන්නවා. ඉතින් අද නම් මම සෝදන පළතුරු මුකුත් ගත්තේ නැහැ. කෙහෙල් විතරයි ගෙනාවේ. ඉතින් පළතුරු ගෙනාවත් සෝදන පළතුරු, ඒ කියන්නේ කොමඩු, ඇපල්, දොඩම් මේ වගේ මොනවාම හරි අපි සෝදන පළතුරක් මොනවා හරි ගෙනාවොත් ඒකත් අනිවාර්යයෙන්ම මේ වගේ ලුණු හරි විනාගිරි හරි මිශ්‍ර වතුරේ ගිල්ලලා සෝදලා තමයි මම ෆ්‍රිජ් එකට දාගන්නේ. තියෙන ඉතින් මගේ කොම්පොස්ට් බැරල් එකට යන දේවල් තමයි. ඉතින් ඒකටත් වටිනවා. ඇත්තටම මම ওই මුකුත් විසික් කරන්නේ නැහැ. ඔය සේරම ඉතින් කොම්පොස්ට් බැරල් එකට තමයි දාන්නේ. මොකද ඒවා මගේ වගාවට ඇත්තටම වටිනවා. සාමාන්‍යයෙන් මම දන්න විදිහට එළවලු වලට තෙල් බෙහෙත් ගහනවා. ඉතින් ඒ අතරින් මිරිස් වර්ග වලට විශාල ප්‍රමාණයක් තෙල් බෙහෙත් ගහනවායි කියලා තමයි මම දන්නේ. ඉතින් මිරිස් වර්ග විශේෂයෙන්ම ඔගල අනිත් එළවලු සාමාන්‍ය වතුරේ හේදුවත් මිරිස් වර්ග නම් ඇත්තටම ලුණු හරි විනාගිරි හරි මිශ්‍ර වතුරෙන් අනිවාර්යයෙන්ම හොදලා ගන්න. මොකද මම දැනුවත්ව මිරිස් වර්ග වලට ඇත්තටම තෙල් බෙහෙත් විශාල ප්‍රමාණයෙන් ගහනවා. ෆ්‍රිජ් එකක් තියෙන ඕනම කෙනෙක්ට එළවලු යම් තාක් කාලයක් නරක නොවී තියාගන්න පුළුවන්නේ. මම කියන්නේ නැහැ ෆ්‍රිජ් එකක් නැති අයට එහෙම බැහැ කියලා. ෆ්‍රිජ් එකක් නැති වුණත් සමහර එළවලු අපිට මැලවෙන්නේ නැතුව දින ගණනක් වුණත් තියාගන්න පුළුවන්. ටිකක් වතුර ස්ප්‍රේ කරලා හරි තෙත ගෝණියකින් වහලා හරි. එහෙම කරන අයත් ඕන තරම් ඉන්නවා අපේ රටේ අදට. ඒ කොහොම වුණත් ෆ්‍රිජ් එකකුත් තියාගෙන මෙන්න මේ වැරදි කරන අයත් ඉන්නවා. මොනවද කියලා බලනව නේද? ඉන්නකෝ මං කියන්න. එළවලු ගෙනාව ගමම්ම කරන වැඩේ තමයි මේ මල්ල පිටින්ම ෆ්‍රිජ් එකට ඔබන එක. මම මෙහෙම කියද්දිත් මම මේ වැරද්ද කරනවා කියලා මතක් වෙනව නේද? එහෙම කරා නම් අද ඉඳන්වත් ඒ වැරද්ද නොකර ඉන්නකෝ. මොකද එළවලු ගෙනාව ගමන් සුද්ධ කරලා සෝදලා අසුර ගන්න එකෙන් වැඩි කාලයක් තියාගන්න පුළුවන් වෙන එකම නෙමෙයි අපිට ලැබෙන වාසිය. ෆ්‍රිජ් එක හැඩි වෙන්නේ නැතුව පිළිවෙලට ලස්සනට අසුර ගන්න එකෙන් ෆ්‍රිජ් එකේ ඉඩකඩ හොඳින් පවත්වා ගන්න පුළුවන්. ඒ වගේම දකින්නකොට ඒක ඇස්වලට ලස්සනයි. මනසට සහනයක් ගේන්නේ. හරියට ගෙයක් හැඩි වෙලා තියෙනකොට අපි මොන තරම් කලබලකාරීද? අවුල් ජාලාවක් වගේ නේද ඔලුවට දැනෙන්නේ. ෆ්‍රිජ් එක හැඩි වෙලා තියෙද්දිත් අන්න ඒ වගේ තමයි. ඒ විතරක් නෙමෙයි එළවලු සෝදලා කරලා තියාගන්න එකෙන් අපිට හදිසියකට උයනකොට උනත් මොන තරම් පහසුවක්ද අපිට ලැබෙන්නේ. මම ඔය කිව්වේ පුංචි කාරණා ටිකක් විතරයි. නිවි සැනසෙල්ල හිතලා බැලුවොත් ඕන තරම් වාසි ඔයාලටම මතක් වෙයි. මට නම් ඇත්තටම ලැබෙන වාසි වලට වඩා පහසුව තමයි වැදගත්. පේනව නේද පළවෙනි රවුම හොදද්දි මොන තරම් කුණු ගොඩක් අයින් වෙනවද කියලා. එකපාරක් විතරක් නම් සෝදලා මදි. මම දෙවෙනි පාරත් සිංක් එකට වතුර පුරවලා සාමාන්‍ය වතුරෙන් තව පාරක් හොඳට හොද ගන්නවා. ඊට වඩා නම් හොදන්න යන්නේ නැහැ. ඕනවට වඩා වුණත් හොදන්න හොඳ නැහැනේ. පෝෂණ ගුණය කෙසේ වෙතත් එළවලු වල ගුණාත්මක භාවය නම් නැත්තටම නැති වෙලා යයි 3-4 පාරක් හොදන්න කියෝ. දෙවෙනි පාරත් මම හොඳට හොදගෙන මගේ එළවලු කූඩේට දාලා ටිකක් වෙලාව තියෙනවා වතුර හොඳට බේරෙන්න. ඉතින් සාමාන්‍යයෙන් රැට මේ වගේ හොද ගන්නවා නම් ඇත්තටම උදේ වෙනකම්ම එළවලු කූඩේ මේ වගේ දාලා හොඳට වතුර වේලිලා යනකම්ම වහලා තියන්න පුළුවන්. ඉතින් රැට හොදන අයට ඒක ගොඩක් පහසුයි. ඉතින් මම ගොඩාක් වෙලාවට මම කියවනේ ඉතින් මම රැට ඒ දේවල් කරන්න කැමති නැති නිසා උදෙන්ම ගෙනල්ලා එළවලු ටික හොදලා ෆ්‍රිජ් එකටත් දාලා තියන්න තමයි කැමති. මොකද පහුවෙන්දට ඒක ආපහු අත ගන්නවට වඩා ඉවර කරලා දාන එක මගේ ඔලුවට නිදහස් කියලා මට හිතෙනවා. වැඩි වතුර ප්‍රමාණය බේරුණාට පස්සේ මම මේ වගේ රෙද්දක් කියලා මගේ එළවලු ටික සේරම අතුර ගන්නවා. මොකද ඉක්මනට වේලෙන්න ඕන නිසා එළවලු කුඩි දාලා තියෙද්දි අඩිය වතුර ප්‍රමාණය තියෙන්න පුළුවන්. ඉතින් ඉක්මනට එළවලු ටික වේලෙන්න ඕන නිසා මම රෙද්දක් උඩින් එළවලු ටික අතුරලා ඒ කුඩින් ආපහු රෙද්දකින් වහලා තියෙනවා. ඉතින් පැයක් විතර යනකොට මගේ එළවලු ටික එතකොට සම්පූර්ණයෙන්ම වේලිලා තියෙන්නේ. ඒ අතරතුරේ මම ගෙනාව බිත්තර ටිකක් සෝදාගන්න තමයි හදන්නේ. මම සාමාන්‍යයෙන් එළියේ තියලා තියෙන බිත්තර හොදන්නේ නැහැ. මේ ට්‍රේ එකේ දාලා මට මේ සතියට වගේ අවශ්‍ය බිත්තර ප්‍රමාණය මම එළියෙන් තියලා තියෙනවා. මොකද එතකොට සතියක් වගේ ඇතුළත ඒ ටික ඉවර වෙනවනේ. ඊට වැඩි බිත්තර ප්‍රමාණය මම හොදලා ෆ්‍රිජ් එකට දාගන්නවා. මොකද පාවිච්චි නොවුනොත් එහෙම බිත්තර සවුත් වෙන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි. ඒ නිසා මම වැඩි බිත්තර ප්‍රමාණය හොදලා
ෆ්‍රිජ් එකට දාගන්නවා. ඉතින් ඇත්තටම ඒක හොඳද නැද්ද කියන්නේ මම දන්නේ නැහැ. මේ ළඟදි මම ලිපියක් කියවුවා ඇත්තටම බිත්තර හොදලා වුණත් ෆ්‍රිජ් එකට දාන්න හොඳ නැහැයි කියලා. ඒක ඇත්තද නැත්තද කියන්නේ මම දන්නේ නැහැ. නමුත් මම ඇත්තටම බිත්තර සෝදලා වැඩි බිත්තර ප්‍රමාණය ෆ්‍රිජ් එකට දාලා තියාගන්නවා. ඉතින් ඒකෙන් මට ඇත්තටම ලැබිච්ච වාසිය තමයි වැඩි කාලයක් මට ඇත්තටම බිත්තර සවුතු නොවී තියාගන්න පුළුවන් වෙලා තියෙනවා. අර සතියක් දෙකක් වුණත් බිත්තර කන්නේ නැතුව තියාගන්න පුළුවන් හැකියාවක් ලැබිලා තියෙනවා බිත්තර ෆ්‍රිජ් එකේ දාලා තියාගෙන තියෙද්දි. දැන් නම් මගේ එළවලු ටික හරි ගානට වේලිලා තියෙන්නේ. ඉතින් තෙත පිටින් ෆ්‍රිජ් එකට දාන්න හොඳ නැහැ. මොකද අපි අසුර ගන්න විදිහ අනුව තෙත තියෙනවා නම් එළවලු වල ටක් ගාලා සවුත්තු වෙන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි. ඒ නිසා හොඳට වේරුණාට පස්සේ තමයි අපි ෆ්‍රිජ් එකට අපි දාගන්න ඇසුරුම් භාජන වලට දාලා දාන්න ඕනේ. මම මුලින්ම කරන්නේ මට අසුර ගන්න පහසු වෙන විදිහට මගේ එළවලු ටික කපා ගන්න එක. මොකද එළවලු ටික කපා ගත්තේ නැත්නම් ඇත්තටම භාජන වලට දාගන්න බැහැනේ. ඉතින් ඒ භාජන වල සයිස් එකේ හැටියට මම එළවලු ටික කපා ගන්න එක තමයි මම මුලින්ම කරන්නේ. මම තේරුම් ගත්ත දෙයක් තමයි එක එළවලු වැඩි කාලයක් තියාගන්න පුළුවන් වෙන්නේ අපි දාගන්න භාජනය අනුව. ඉතින් උදාහරණයක් විදිහට මේ ලුණු කොළ වැඩි කාලයක් තියාගන්න පුළුවන් සාමාන්‍යයෙන් වීදුරු බෝතලයක වගේ දාගත්තොත්. මම නම් දැන් ඇත්තටම වීදුරු බෝතලයක දාගන්න නැත්තේ මොකද ලුණු කොළ අපේ ගෙදර ඉක්මනට ඉවර වෙනවා. ඒ නිසා මට ඉතින් මේ වගේ ප්ලාස්ටික් කන්ටේනර් එකක දාලා තියාගත්තාම ඒක ප්‍රශ්නයක් නැහැ. සවුතු නොවි තියාගන්න පුළුවන්. ඉතින් ලීක්ස් වගේ දේවල් මම වීදුරු බෝතලයකට දාගන්නේ මොකද නිතර මේවා පාවිච්චි වෙන්නේ නැති නිසා මට ලොකු කාලයක් ඇත්තටම තියාගන්න පුළුවන් මේ වගේ වීදුරු බෝතලයකට දාලා තියාගනිද්දි. ඒ විතරක් නෙමේ වීදුරු බෝතල් වල දාලා අපිට ඕනම එළවලුවක් ලොකු කාලයක් තියාගන්න පුළුවන්. ඒක මම අත්දැකීමෙන් කියන්නේ. ඉතින් විශේෂයෙන්ම දෙහි, තක්කලි, මාළු මිරිස්, එතකොට මිරිස් වර්ග, පලා ಜಾති, ඔය සලාද කොළ, එතකොට කොත්තමල්ලි කොළ, ඒ වගේ ඕනම හර්බ්ස් ಜಾතියක් වුණත් වීදුරු බෝතලයක දාලා අපිට සෑහෙන කාලයක් තියාගන්න පුළුවන්. මම එහෙම තියාගෙන තියෙනවා. ඉතින් සලාද කොළ, එතකොට කොත්තමල්ලි කොළ පවා මම එහෙම තියාගෙන තියෙනවා. මම කොත්තමල්ලි කොළ ඊයන් කොළවල ඔතලත් තියලා බලලා තියෙනවා. ඊට වඩා සාර්ථකයි ඇත්තටම වීදුරු බෝතලයක දාලා නැවුම් පිට ඇත්තටම අපිට පාවිච්චියට ගත්ත හැකි. අර ඊයම් කොළේ කොතර තියෙදි ඇත්තටම ෆ්‍රෙෂ් ගතියක් නැහැ. ඒ උනට වීදුරු බෝතලයක දාලා තියෙද්දි හරි ෆ්‍රෙෂ් විදිහට අපිට පාවිච්චියට ගන්න පුළුවන්. ඊට අමතරව මම ගෝවා, එතකොට රතු වල, කැරට් පවා මම දාගන්නවා සමහර වෙලාවට සිප්ලොක් බෑග් වලට. මොකද ඒවා සවුතු නොවී අපිට කාලයක් තියාගන්න පුළුවන්. ඉතින් මේවා ඇත්තටම අර මේ සම්පූර්ණයෙන්ම හුලං ඇරලා අපිට අයින් කරන්න මැෂින් නැති නිසා මම නම් ඇත්තටම කරන්නේ බීම බටයක් දාලා ඒක ඇතුලේ තියෙන හුලං ටික ඔක්කොම එළියට අරගෙන හොඳට සීල් කරගන්නවා. එතකොට ඇත්තටම හොඳට මේ හුලං නැතුව සීල් වෙලා තියෙනවා. ඉතින් එහෙමත් අපිට කාලයක් තියාගන්න පුළුවන් ෆ්‍රිජ් එකේ දාලා. ඊට අමතරව මම ප්ලාස්ටික් කන්ටේනර් වල නම් වැඩිපුර එළවලු දාගන්නේ නැහැ. මොකද මගේ අත්දැකීම අනුව ප්ලාස්ටික් කන්ටේනර් වල ලොකු කාලයක් එළවලු තියාගන්න බෑ. ඉක්මනට සවුත්තු වෙනවා. ඉතින් දවසින් දෙකකින් ඉවර වෙන ඒවා තමයි මම දාගත්තොත් ප්ලාස්ටික් කන්ටේනර් වලට දාගන්නේ. එහෙම නැත්නම් මම ගොඩාක් වෙලාවට මට කල් තියාගන්න අවශ්‍ය එළවලු හැම එකම මම වීදුරු බෝතල් වල තමයි දාලා තියාගන්නේ. අද වීඩියෝ එක ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්.